Hello, hi everyone, welcome back to our YouTube channel. ඉතින් අද අපි බලමු කොහොමද Indian Visa Application Center එකෙන් Indian Visa apply කරන්න කියලා. ඉතින් ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ Indian Visa Application Center එකට අදාළ වෙබ්සයිට් එකට අපි විසෙන්න ඕනේ. ඉතින් ඒකට අදාළ link එක මම පහළ description එකේ add කරලා තියන්නම්. ඊට පස්සේ එයාලගේ වෙබ්සයිට් එකේ visa appointment එකෙන් අපි booking එකක් දාගන්න ඕනේ. අපිට available date එකක අපිට ඒ booking එක දාගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා මුලින්ම ඔයාලට ප්ලේසියෙන් යන්න පුළුවන් සෙන්ටර් එක ඇඩ් කරගන්න. කැන්ඩි ද කොළඹද ඒ කියන්නේ ඔයාලට පහසුවෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම කොළඹ සෙන්ටර් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මෙතනදී ඊට පස්සේ ඔයාලට ඇඩ් කරන්න තියෙන්නේ ඔයාලගේ හරිම බේසික් ඉන්ෆර්මේෂන් තමයි ඇඩ් කරන්න තියෙන්නේ. මෙතනදී මේ ඩීටේල්ස් ඇඩ් කරද්දී අනිවාර්යෙන් ඔයාලගේ පාස්පෝර්ට් එකට align වෙලා තමයි ඩීටේල්ස් ඇඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ඩීටේල්ස් වෙනස් කරගන්න එපා. හරි දැන් ඔයාලා data ඔයාලගේ details ඔක්කොම add කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලට IVS එකට යන්න පහසු දිනයක් වෙන් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට යන්න පහසු දිනේ select කරගත්තට පස්සේ ඔයාලට එනවා ඒ දවසේ available වෙන time slot මොනවද කියලා. එතකොට ඔයාලට යන්න පහසු වෙලාව එතනින් select කරගන්න පුළුවන්. ඔයාලා appointment එක book කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ time එකට යන්න. ඒ වගේම තමයි ඔයාලා මේ අපොයින්ට්මන්ට් එක බුක් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා අපොයින්ට්මන්ට් එක බුක් වුණා කියලා. ඒ කියන්නේ ඔයාලට ඒ අපොයින්ට්මන්ට් ටයිම් එකත් එක්ක IVS එකෙන් ඔයාලට මැසේජ් එකක් එනවා. ඉතින් ඔයාලා ඉන්දියන් විසා ඇප්ලිකේෂන් සෙන්ටර් එකට යද්දී ඔයාලට සිකියුරිටි එකෙන් ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒක නැතුව ඔයාලගේ ඒ මැසේජ් එක පෙන්වන්න පුළුවන්. ඒක පෙන්නුවට පස්සේ එයාලා ඔයාලට ඇතුළට යන්න දෙනවා. දැන් අපි අපොයින්ට්මන්ට් එක බුක් කරගෙන ඉවරයි. දැන් අපි වීසා සෙන්ටර් එකට යද්දී අපි අරගෙන යන්න ඕනේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා. ඉතින් ඒකට ඔයාලට ඇප්ලිකේෂන් එක මෙතනින් ගන්න පුළුවන්. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලව ඩිරෙක්ට් වෙනවා ඔන්ලයින් ඇප්ලිකේෂන් පේජ් එකට. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් කියලා තියෙනවා. ඉතින් ඒකෙන් ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන්න යන්න පුළුවන්. දැන් ඔයාලව ඩිරෙක්ට් වෙලා තියෙන Government of India එකේ වෙබ්සයිට් එකට. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. මෙතනදී ඔයාලට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න මෙන්න මෙතනින් පුළුවන්. ඉතින් හිතන්නකෝ ඔයාලා ඇප්ලිකේෂන් එක මෙතනින් ෆිල් කර ඉන්න අතරේ ඔයාලගේ නෙට්වර්ක් ඉෂුව එකක් හරි එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ ඉෂුව එකක් හරි නිසා එකපාරට ඇප්ලිකේෂන් එක නැති වෙනවා. ඒ කියන්නේ ඔයාලා එතකොට ෆිල් කරපු data අපරාධ වෙනවනේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන යද්දී ස්ටෙප් බයි ස්ටෙප් එක ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඔයාලට එනවා ටෙම්පරරි ID එකක්. ඒ ටෙම්පරරි ID එක සේව් කරලා තියාගන්න. එතකොට හදිස්සියෙන් හරි මොනවා හරි ඉෂුව එකක් නිසා ඇප්ලිකේෂන් එක එකපාරටම නැති වුණොත් ඔයාලට පුළුවන් ඒකෙන් ඒ කියන්නේ ඒ ID එක මෙතනට එන්ටර් කරලා ඒකෙන් ලොග් වෙලා ඇප්ලිකේෂන් එකේ ඉතුරු කොටස් ටික ෆිල් කරගෙන යන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඔන්ලයින් වීසා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා. එතකොට මෙතනදී ඔයාලට බේසික් ඩීටේල්ස් ටිකක් තමයි ෆිල් කරන්න තියෙන්නේ. ඔයාලා ඇප්ලයි කරන කන්ට්‍රි එක, ඉන්දියන් මිෂන් ඔෆිස් එක, එතකොට ඔයාලගේ නැෂනැලිටි එක, ඔයාලගේ බර්ත් ඩේට් එක, ඊමේල් ID එක, ඒ වගේ ඩීටේල්ස් එන්ටර් කරන්න ඕනේ. ඒ ඩීටේල්ස් එන්ටර් කරාට පස්සේ ඔයාලට එන්ටර් කරන්න තියෙනවා expected date of arrival. මේකට ඔයාලා එන්ටර් කරන්න ඕනේ හිතන්නකෝ ඔයාලා ඉන්දියාව වලට යන්න ඩේට් එක ඔක්තෝබර් 7 කියලා. එතකොට ඔයාලගේ expected date of arrival එක වෙන්නේ ඒක. ඊට පස්සේ මෙතනදී ඔයාලා සිලෙක්ට් කරන්න ඕන වීසා ටයිප් එක. මෙතනදී ඔයාලා ස්ටුඩන්ට් වීසා යන කෙනෙක් නම් ඒ කියන්නේ හිතන්නකෝ ඔයාලා ෆින්ලන්ඩ්, ඕස්ට්‍රියා ඒ වගේ රටකට ඔයා ස්ටුඩන්ට් වීසා යන කෙනෙක් නම් ඔයාලට එම්බසි අපොයින්ට්මන්ට් එකට යන්න තියෙනවනේ. ඉතින් ඒක නිසා ඔයාලට මෙතනදී සිලෙක්ට් කරන්න පුළුවන් එන්ට්‍රි වීසා. එතකොට ඔයත් එක්ක ඩිපෙන්ඩන්ට් යන කෙනෙක් ඉන්නවා නම් එයාට ටූරිස්ට් වීසා සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්දියාව වලට ට්‍රැවල් කරන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට ටූරිස්ට් වීසාම සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට පර්පස් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒ ටික ෆිල් කරාට පස්සේ ඔයාලට මේක කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් එන්ටර් කරන්න. ඉතින් මේ පර්සනල් ඩීටේල්ස් එන්ටර් කරද්දී ඔයාලා අනිවාර්යයෙන්ම ඒ හැම පර්සනල් ඩීටේල් එකක්ම ඔයාලගේ පාස්පෝර්ට් බයෝ පේජ් එකට මැච් වෙන්න තමයි ෆිල් කරන්න ඕනේ. එතකොට ඔයාලගේ සර්නේම් එක පාස්පෝර්ට් එකේ තියෙන විදිහටම ෆිල් කරන්න. ඔයා හිතන්නකෝ ඔයාට නමක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ නමේ කැරක්ටර්ස් කවුන්ට් එක 47කට වඩා වැඩි කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට පුළුවන් 1 or 2 names වගේ ඉනිෂියල්ස් විදිහට එන්ටර් කරන්න. මොකද මේ ෆෝම් එකේ කැරක්ටර්ස් 47 තමයි මැක්සිමම් කවුන්ට් එක. ඒ වගේම තමයි ඔයාලට
ඊට පස්සේ ඔයාලගේ given names, එතකොට ඔයාලා මේල්ද ෆීමේල්ද, එතකොට ඔයාගේ birth date, එතකොට ඔයාගේ birth town city, ඒ කියන්නේ මේ හැම දෙයක්ම ඔයාලගේ passport එකේ bio page එකට match වෙන්න ඕනේ. එතකොට ඔයාලා enter කරන්න ඕනේ ඔයාලගේ national ID එක. ඒ වගේම ඔයාලට enter කරන්න තියෙනවා ඔයාලගේ visible identification marks. හිතන්නකෝ ඔයාට තියෙන්නේ black eyes කියලා. එතකොට ඔයාට එතන enter කරන්න පුළුවන් black eyes කියලා. ඊට පස්සේ ඔයාගේ current nationality එක, ඒ වගේම ඔයා මැරීඩ්ද සිංගල්ද කියලා, එතකොට ඔයාගේ රිලිජන් එක, ඔයාගේ බර්ත් කන්ට්‍රි එක, එතකොට ඔයාගේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්. හිතන්නකෝ ඔයා ග්‍රැජුවේට් කෙනෙක්ද, එහෙම නැත්නම් ඔයාට පෝස්ට් ග්‍රැජුවේට් එකක් තියෙනවද? එතකොට ඒක බේස් කරගෙන ඔයාට එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් එක එන්ටර් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට එන්ටර් කරන්න තියෙනවා පාස්පෝර්ට් ඩීටේල්ස්. එතන ඔයාලගේ පාස්පෝර්ට් බයෝ පේජ් එකේ තියෙන විදිහටම ඒ ඩීටේල්ස් ටික ඔක්කොම එන්ටර් කරන්න. එතකොට ඔයාලට හිතන්නකෝ ඔයාලට කලින් පාස්පෝර්ට් එකක් තිබුණ කියලා. එතකොට ඔයාලගේ ප්‍රීවියස් පාස්පෝර්ට් එක ගැනත් මෙන්ෂන් කරන්න ඕනේ. ඒ ඩීටේල්ස් තුත් ඔයාලගේ ප්‍රීවියස් පාස්පෝර්ට් එකේ තියෙන බයෝ පේජ් එකේ ඩීටේල්ස් වලට මැච් වෙන විදිහට එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ ෆැමිලි ඩීටේල්ස් ෆෝම් එක එන්ටර් කරන්න. ෆැමිලි ඩීටේල්ස් ෆෝම් එක එන්ටර් කරද්දී ඔයාලට තියෙනවා ඔයාගේ ප්‍රසන්ට් ඇඩ්‍රස් ඩීටේල්ස් එන්ටර් කරන්න. මේ ප්‍රසන්ට් ඇඩ්‍රස් ඩීටේල්ස් එන්ටර් කරද්දී ඔයාලගේ ඇක්චුවල් ඩීටේල්ස් එන්ටර් කරන්න. ඔයාලා ඇක්චුවල් ඩීටේල්ස් ඔක්කොම එන්ටර් කරාට පස්සේ එතන හරිය බේසික් ඩීටේල්ස් ටිකක් තමයි අහන්නේ. ඔයාලගේ හවුස් එක, ඊට ඔයාගේ ටවුන් සිටි, ප්‍රොවින්ස්, ඊට පස්සේ ඔයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් අහනවා. ඒ වගේ ඩීටේල්ස් ටිකක් තමයි තියෙන්නේ. එතකොට ඔයාගේ පර්මනන්ට් ඇඩ්‍රස් එකත් ඔයාගේ ප්‍රසන්ට් ඇඩ්‍රස් එකත් එකම නම් එතකොට ඔයාට සේම් කියලා ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔයාගේ ෆැමිලි ඩීටේල්ස් එන්ටර් කරන්න තියෙනවා. ඔයාගේ ෆාදර්ස් ඩීටේල්ස්, ඔයාගේ මදර්ස් ඩීටේල්ස්, මේ ඩීටේල්ස් ඔක්කොම හරියටම එන්ටර් කරන්න. මේ ඩීටේල්ස් එන්ටර් කරේ නැත්නම් ඔයාගේ වීසා රිජෙක්ට් වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. හරි. දැන් අපි බලමු අපි වීසා ඩීටේල්ස් ෆෝම් එක ෆිල් කරන්නේ කොහොමද කියලා. මෙතනදී ඔයාගේ type of visa required එක කොහොමත් අපි එන්ටර් කරේ entry visa තමයි. ඊට පස්සේ මෙතන තියෙනවා period of visa month. එතකොට මෙතනදී අපි එන්ටර් කරන්න ඕනේ අපිට මාස කීයකට මේ වීසා එක required ද කියලා. හිතන්නකෝ ඔයාගේ එම්බසි අපොයින්ට්මන්ට් එක තියෙන්නේ ඔක්තෝබර්. එතකොට ඔයා වීසා ඇප්ලයි කරන්නේ සැප්තැම්බර්. එහෙම නැත්නම් ඔයා විසිට් එකකට ඉන්දියාව යන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් වල. එතකොට ඔයාට at least 2 months වත් තියෙන්න ඕනේ. මොකද මේක අපි ඇප්ලයි කරන ඩේට් එකේ ඉඳලා මේ අපි එන්ටර් කරන month එක වෙනකන් කියන්නේ ඒ ඩේට් එක වෙනකන් විතරයි අපේ වීසා එක තියෙන්නේ. ඊට පස්සේ අපේ වීසා එක එක්ස්පයර් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා මෙතන ඔයාලට අවශ්‍ය months ගාන හරියටම එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාලට එන්ටර් කරන්න තියෙන ඔයාලගේ port of arrival එක. හිතන්නකෝ ඔයාට කියන්නේ තාම ඔයා ඩිසයිඩ් කරලා නැහැ කියලා මොන port එකෙන්ද එන්ටර් වෙන්නේ කියලා. එතකොට ඔයාට පුළුවන් මෙතනට all port කියලා දෙන්න. එතකොට ඔයාට entries ගාන එන්ටර් කරන්න ඕනේ. එතකොට මම දැන් entry visa නිසා මම කොහොමද single කියලා දානවා. ඊට පස්සේ ඔයා expect කරන්නේ arrival එකට කවදද? එතකොට ඔයා ඒ date එක එන්ටර් කරන්න. ඒ details ටික ඔක්කොම හරියටම එන්ටර් කරන්න. එතකොට සාමාන්‍යයෙන් tourist visa වලට දෙන්නේ මාස 6ක්. ඒ කියන්නේ 1 month, 3 month, 6 month. ඔන්න ඔය මාස ටික තමයි සාමාන්‍යයෙන් tourist visa, entry visa වලට ලබා දෙන්නේ. එතකොට conference visa apply කරොත් කොහොමත් 1 month විතරයි දෙන්නේ. ඔයා business visa apply කරොත් නම් ඔයාට 1 month, 3 month, 6 month and 12 months කියන ඒවා හම්බෙනවා. එතකොට tourist visa වලට ගොඩක් දුරට 6 month විතරයි හම්බෙන්නේ. ඒ වගේම ඔයාලට තියෙනවා reference details එන්ටර් කරන්න. එතකොට මේ reference details වලට ඒ කියන්නේ අපිට ඉන්දියාවේ refer කරන්න කෙනෙක් නැත්නම් ඒ කියන්නේ අපි ඉන්දියාව වලට ගිහිල්ලා අපි නවතින හොටෙල් එක තියෙනනේ. එතකොට මේ හොටෙල් එකේ details ටික ඔයාලට පුළුවන් ඔයාලගේ reference details වලට add කරන්න. එතකොට මේ details ඔක්කොම ඔයා හරියටම එන්ටර් කරන්න. ඔයාලා tourist visa apply කරනවා නම් ඔයාලට තියෙනවා ඔයාලගේ purpose එක individual tourist වගේ දාලා ඊට පස්සේ ඔයාලා විසිට් කරන්න බලාපොරොත්තු වෙන ප්ලේසස් ටික ඔයාට ඇඩ් කරන්න පුළුවන්. ඔයාට මෙතනදී ඔයාගේ ෆොටෝග්‍රාෆ් එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒ ෆොටෝග්‍රාෆ් එකේ ඔයාලා ඒ කියන්නේ ස්පෙસિෆික් රික්වයර්මන්ට් එකක් තියෙනවා ෆොටෝ එක ගනිද්දී. ෆොටෝ එක මාස් 3කට වඩා පරණ වෙන්න බෑ. ඒ වගේම තමයි ෆොටෝ එක සයිස් එක 2x2 ඉන්ච් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ෆොටෝ එකේ ඔයාලා ස්පෙක්ටකල්ස් දාලා ඉන්නත් බෑ. ඔයාගේ ෆුල් ෆේස් එක විසිබල් වෙන්න ඕන. හරියට අපි අර පාස්පෝර්ට්ස් වලට ෆොටෝ ගන්න. අන්න ඒ විදිහට තමයි ෆොටෝ එක අරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙන්න ඕනේ.
එතකොට ෆොටෝ එකට තියෙනවනේ මැක්සිමම් සයිස් එක 1 MB මේ වගේ රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා ඔයාලා ෆොටෝ එක ගනිද්දි. ඒ නිසා ඔයාලා ෆොටෝ එක ගන්න කලින් ඔයාලා ස්ටුඩියෝ එකට අනිවාර්යයෙන්ම මේ රික්වයර්මන්ට්ස් ටික කියන්න කියලා මේ විදියට ෆොටෝ එක අරන් දෙන්න කියන්න. මම දැන් කියන්නම් ඔයාලට කොහොමද මේ ප්‍රොසෙස් එක කරගෙන යන්නේ කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මම කලින් කිව්වනේ ඔයාලට මැසේජ් එකක් ජෙනරේට් වෙනවා කියලා බුකින් එක දාද්දි. එතකොට ඔයාලා IBS සෙන්ටර් එකට ගියාට පස්සේ රිසෙප්ෂනිස්ට් ඔයාගේ මැසේජ් එක පෙන්වන්න. මොකද මේ මැසේජ් එක පෙන්වන්නේ නැත්නම් කොහොමද ඔයාලට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඔයා එතනට ගියාට පස්සේ ඔයාට ටෝකන් එකක් දෙනවා. එතකොට ඒ ටෝකන් එකත් අරගෙන ඔයාට අප්ස්ටේර්ස් වලට යන්න තමයි තියෙන්නේ. අප්ස්ටේර්ස් වලට ගිහිල්ලා එතකොට ඔයාගේ ටයිම් එකටම ඔයා ගියත් ඔයාට ඒ ටයිම් එකටම සබ්මිට් කරන්න පුළුවන්. සමහර ලාවට එතන queue එකක් තියෙන්නත් පුළුවන්. එතකොට ඔයාට ටික වෙලාවක් ඉන්න වෙනවා. එතකොට ඔයාගේ ටෝකන් නම්බර් එක ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම එයාලට සබ්මිට් කරන්න. ඔයාලට එයාලා ඇප්ලිකේෂන් එකක් දෙනවා සයින් කරන්න. ඊට පස්සේ ඔයාලගෙන් තව ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා ඔයාලගේ වීසා ඇප්ලිකේෂන් වලට අදාළ සල්ලි ගන්නවා. ඒ සල්ලි ඔයාලා ගත්තට පස්සේ ඔයාලට රිසිප්ට් එකක් දෙනවා. එතකොට මේ රිසිප්ට් එක ඔයාලා ආයෙම ඔයාලගේ පාස්පෝර්ට් එක කලෙක්ට් කරද්දි මේ රිසිප්ට් එක පෙන්වන්න ඕන. මේ රිසිප්ට් එක පෙන්වුවට පස්සේ තමයි ඔයාට ඔයාගේ පාස්පෝර්ට් එක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා මේ පේමන්ට් එකත් කරලා ඉවරුණාට පස්සේ ඔයාට මැසේජ් එකක් එනවා. ඔයා ඒකත් චෙක් කරන්න. එතකොට ඔයාගේ ඩීටේල්ස් හරියටම තියෙනවා කියලා ඔයාට කන්ෆර්ම් නේ. එතකොට ඔයාලගේ මේ ඩීටේල්ස් ටික ඔක්කොම ඒ කියන්නේ ඔයාලගේ ඩීටේල්ස් ඔක්කොම හරිනම් එයාලා කියනවා කන්ෆර්ම්ඩ් ඔක්කොම හරි කියලා. ඒතකොට සාමාන්‍යයෙන් normally යන්නේ 3 to 4 working days ඇතුළත ඔයාගේ passports ආයෙම එනවා. එතකොට passports ආවට පස්සේ ඔයාගේ අර නම්බර් එකටම ඔයාට මැසේජ් එකක් ජෙනරේට් වෙලා එනවා ඔයාගේ passports ready to be collected කියලා. එතකොට ඔයාට ගිහිල්ලා passport එක collect කරගන්න පුළුවන්. මේත් එක්කම ඔයා සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් කීපයක් තියෙනවා. ඔයා NIC කොපි එකක් දෙන්න ඕනේ. ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපි එකක් දෙන්න ඕනේ. එතකොට ඔයා එන්ට්‍රි වීසා නම් ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඔයා ස්ටුඩන්ට් වීසා යන කෙනෙක් නම් එතකොට ඔයා එම්බසි එකකින් ඔයාට හම්බුන එම්බසි ලෙටර් එක print එකක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා cover letter එකක් දෙන්න ඕනේ. ඒකේ ඉන්ඩිකේට් කරන්න ඕනේ ඔයාගේ purpose එක, visit කරන purpose එක. මේ details ටික ඔක්කොම දීලා ඔයාට පුළුවන් ඔයාගේ passport එක collect කරගන්න. So thank you for watching. Have a nice day.